මගේ කලින් වීඩියෝ එකේ low oil pressure සම්බන්ධව කරපු වීඩියෝ එකේ ඒ කායකම මේ ඒකේ low oil pressure වලට හේතුව මොකක්ද කියලා බලනවා. අපිට මේකේ pressure control valve එක කියන්නේ oil pressure control valve එක change කරලා බලන්න ඕන උනා. මොකද එන්ජින් එක ඇතුලේ oil pump එක ගලවනවා කියන එකේ ලොකු වැඩක් නිසා මේකේ oil pressure control valve එක ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන්නේ. ඒ කියන්නේ හරි ලේසි ගලවන්න. ඒ control valve එක අපි මාරු කරලා බැලුවා මේ pressure control valve එක මෙතන තියෙන එක. ඒක ගලවලා බැලුවා ගලවලා මාරු කරලා චේන්ජ් කරලා බැලුවා ඒත් දෝෂේ ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් අපිට මේක ඇතුළට අත ගන්න වෙනවා. ඒ කියන්නේ එන්ජින් එකේ ටයිමින් ඔක්කොම ගලවන්න වෙනවා. ඔයිල් පොම්පේ මොකක් හරි දෝෂයක් නම් බෙල්ට් එකේ මොකක් හරි දෝෂයක් නම් අපි බලමු ඉස්සරහට වීඩියෝ එක පොඩ්ඩක්. ඉතින් කාර් එකේ අපිට මේකේ එන්ජින් ටයිමින් පැත්තට යනවා. අපි කස්ටමර් එක කතා කරලා එන්ජින් එකේ ටයිමින් ගලවන්න වෙනවා කියලා කතා කරගත්තා. ඔයගොල්ලන්ට පේනවා මේකේ මේ ඉස්සරහා ටයිමින් කාර් එක ඒ ඔක්කොම අපිට ගලවන්න වෙනවා. මුලින්ම මේකේ ඔයිල් ටික ඩ්‍රේන් කරගන්න ඕන. ඔයිල් ටික යවලා ඒ කියන්නේ සම්ප් එක පැත්තෙන් පටන් ගන්න ඕන. සම්ප් එක ගලවන්න පටන් ගන්න ඕන. මේකේ ඔයිල් ටික කරලා මේකේ ඔයගොල්ලන්ට පේනවා 13 mm ඇනේ ගලවලා අපිට මේකේ ඔයිල් ටික යවා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටර්බෝ ඉන්ටර්කූලර් එකකින් එන ටර්බෝ හෝස් එකේ බ්‍රැකට් එක ගලවලා මේ සම්ප් එකේ වටේ තියෙන 8 mm ඇන ටික ගලව ගන්න ඕනේ. මේ ඇන ටික වටේම තියෙන පොඩි 8 mm ඇන ටිකක්. ඒ ටික ගලවලා මේ ගියර් පෙට්ටියට තියෙන 13 mm ඇන පහක් වෙනවා. ඒ ඇන පහ ගලව ගන්න ඕනේ. ගලව ගත්තාම අපිට සම්ප් එක ගලවලා ගන්න පුළුවන් එළියට. දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ ඔයිල් ස්ට්‍රේනර් එක තනිකරම બ્લોක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයිල් ස්ට්‍රේනර් එක બ્લોක් වෙන්න හේතුව තමයි මේකේ ඒ කියන්නේ බෙල්ට් එක කැඩිලා තියෙනවා. ඒ කියන්නේ ඔයිල් පම්ප් එකට එන බෙල්ට් එක ඒකේ දැති ටික කැඩිලා මේක හිර වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඒකයි මේකේ ඔයිල් ප්‍රෙෂර් එක නැත්තේ. ඉතින් අපිට මේකේ ඔයිල් පම්ප් එක ගලවන්න වෙනවා. ගලවලා සුද්ධ කරන්න වෙනවා. ඒකට මේ ප්ලාස්ටික් ගාඩ් එක ගලවන්න ඕනේ. ඒ වගේම මේ ටික හෝස් ටික ගලවලා අයින් කරන්න ඕනේ. මේ හෝස් දෙකක් තියෙන. මේ හෝස් දෙකක් ගලවලා අපිට මේ ඔයිල් පම්ප් එක ගන්න පුළුවන් එළියට අරගෙන සුද්ධ කරන්න වෙනවා අපිට මේක. ඊට පස්සේ අපි මුලින්ම උඩින් පටන් ගත්තොත් අපි මේකේ ඒ කියන්නේ කූලන් ලයින් එක ගලවන්න ඕනේ. කූලන් ලයින් එක අපිට කූලන් යවන්න වෙන්නේ එක හෝස් එකක් විතරයි ගලවන්න ඕනේ. ඒකෙන් කූලන් යන්නේ බ්ලොක් කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ බොටල් එක කූලන් බොටල් එක පැත්තකට අයින් කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ මේ එන්ජින් මවුන්ට් එක ගලව ගන්න ඕනේ. එන්ජින් මවුන්ට් එකයි මේක එන්ජින් මවුන්ට් එක ඊට පස්සේ මේ බ්‍රීදර් ලයින් එක ඊට පස්සේ සෙන්සර් දෙක කනෙක්ටර් ඒ ටික ගලව ගන්න ඕනේ. ඔයගොල්ලෝ පේනවා මේකේ මේ පොඩි ක්ලිප් එක ඉස්සරහට උස්සලා අපිට මේ හෝස් එක ගලවන්න පුළුවන්. බ්‍රීදර් හෝස් එක ගලවන්න පුළුවන්. ඔක ඊට පස්සේ මේ බ්‍රීදර් ලයින් එක ගලවලා අයින් කරන්න පුළුවන්.
ටර්බෝ හෝස් එක සෙට් වෙන 10 මිලිමීටර් ඇන දෙක ගලවලා නට් දෙක ගලවලා මේ යටින් තියෙන හෝස් එකේ ක්ලිප් එක ගලවනවා. ක්ලිප් එක ගලවලා අපි මේ ටර්බෝ හෝස් එක පොඩ්ඩක් පැත්තකට අයින් කර ගන්න ඕනේ. මොකද නැත්නම් ටයිමින් කවර් එක ඒ කියන්නේ අවහිරයක් වෙනවා ටයිමින් කවර් ගන්නකොට. ඉතින් අපි ඒක අයින් කර ගන්න ඕනේ. ඒ වගේම තමයි යටිනුත් තියෙන ටර්බෝ හෝස් එක. ඒ හෝස් එකේ ක්ලිප් එක ගලවලා ඒක සම්පූර්ණයෙන්ම අයින් කර ගන්න ඕනේ. ක්ලිප් දෙක දෙපැත්තෙන් ගලවලා අපිට ඒක සම්පූර්ණයෙන්ම අයින් කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ පොඩි වැකුම් ලයින් එකක් තියෙනවා. ඒ වැකුම් ලයින් එක වැකුම් හෝස් එක ගලවලා පැත්තකින් අයින් කර ගන්න ඕනේ. ඕල්නේටර් ඇන දෙකක් තියෙනවා. ඒ ඇන දෙක ගලවලා ඕල්නේටර් පැත්තකින් අයින් කර ගන්න ඕනේ. ඒ වගේම යට AC කම්ප්‍රෙසරේ ඇන තුනක් තියෙනවා. ඇන තුන ගලවලා කම්ප්‍රෙසරේ මම ඊට ඉස්සෙල්ලා අයින් කර ගන්නවා. ඊට පස්සේ දැන් ටයිමින් කවරේට යන්න. මේ සෙන්සර් දෙක මම මාක් ඔයගොල්ලන්ට පේනවා මේකේ ඇලයින්මන්ට් මාක් කරගත්ත I කියලා ගහගත්ත ඉන්ටෙක් පැත්ත එක එක්සෝස් පැත්ත අනිත් පැත්ත. ඒකෙත් මම පොඩි මාක් එකක් ගහත්තා. මොකද මම මේකේ ටයිමින් ටූල් භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා හැම එකටම මාක් ගහ ගන්නවා. මේ සෙන්සර් දෙක ගැලවුවාම ඇතුළෙත් ඔයගොල්ලන්ට පේනවා ඇතුළෙත් මම මාක් ගහගත්තා. ඇතුළේ කෑම් වීල් වලටයි කවරටයි ගහගත්තා. පොඩි හරි වෙනසක් සිද්ධ වුණාම බලා ගන්න. ඔයගොල්ලන්ට පේනවා මේකේ ඔයිල් පම්ප් එකේ කිසිම කට්ටයක් නැහැ. දෝෂේ කිසිම ඒ කියන්නේ කට්ට නැහැ. මේ බෙල්ට් එක ඔයගොල්ලන්ට පේනනේ කිසිම කට්ටක් නැහැ. නිකන් බෙල්ට් එක විතරයි තියෙන්නේ. මේක තිබ්බට කට්ට එක කට්ටක්වත් නැහැ. ගොඩාක් අසාර්ථකයි මේ සිස්ටම් එක. ඔයිල් පම්ප් එක කැරකෙන්නේ නැහැ නේ. ඉතින් බෙල්ට් එකක් මේ කට්ට කිසිම එකක් නැහැ නේ. ෆෝඩ් වලට මේක එනවා අනිවාර්යයෙන් ගොඩක් ෆෝඩ් වාහන වල මේකේ චේන් එකක් එන්නේ. ඒ වුණාට ඔයිල් පම්පෙට ඒ අසාර්ථක සිස්ටම් එක දාලා මේගොල්ලෝ. ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේකේ ටයිමින් කවරේටයි ඇතුලේ කෑම් වියර් ගියර් ඒකේ වීල් එකටයි මාක් ගහගත්තා ඇතුලෙන්. ඒ කියන්නේ පුංචි හරි වෙනසක් වුණොත් මට මේ කෑම් ඒ කියන්නේ වෙනසක් වෙලා තියෙනවා නම් මට ඒක බලා ගන්න පුළුවන් වෙන්න. හැබැයි මේකේ ටයිමින් කවර් ගැලවුවාම මේක බලන්න වෙන්නේ නැහැ. මේකේ ක්‍රෑන්ක් පුලිය කී එකක් නැහැ. ඒ නිසා මේ ක්‍රෑන්ක් එකේ ඇනේ ගලවපු ගමන් මේකේ ටයිමින් වෙනස් වෙනවා. ඒකයි මේකේ විශේෂය. මේකට මම ටයිමින් ටූල් කිට් එකක් භාවිතා කරලා නැහැ. මේ තියෙන්නේ වටේ ටයිමින් කවරේ ඇන ටික. ඒකේ විශේෂ ඇන දෙකක් තියෙනවා. ඇලයින්මන්ට් කරන්න පුළුවන් ඇන දෙකක්. ඔයගොල්ලන්ට පේනවා මම ඒකේ ඇන දෙක විතරක් කහ පාටින් පොඩ්ඩක් මාක් ගහගත්තා. ඒ කියන්නේ ටයිමින් කවරේටයි මේ ඇන දෙකටයි මට එතනට ගානට සෙට් කරගන්න පුළුවන් වෙන්න. එතන මට ලේසියෙන් ටයිමින් ඒ කියන්නේ කවරේ දාගන්න ලේසි. එතකොට ටයිමින් චේන් එක ගලවලා තියෙන්නේ. මෙතන මාක් එකක් ගහගත්තා. මේකයි මෙතන මාක් එකත් මේකට ගැහුවා. මේකේ ඔරිජිනල් මාක් එක මෙතන තියෙනවා. එහෙනම් අවුලක් වෙන්නේ නැහැ. චේන් එකේ ඒකට අපිට දාන්න පුළුවන් මේ මාක් එකයි මේකයි. මම කොයි කරත් හැම දෙයකටම හොඳයිනි කියලා මේ දෙකත් ගැහුවා. අලුත් චේන් එක දැම්මා. ඔයගොල්ලන්ට පේනවා මේ ඩොට් එක තියෙනවා. ඩොට් එක තියෙනවා. මේකේ විශේෂය තමයි මේකේ මේ ඔයගොල්ලන්ට පේනවා මේක නිකන් කැරකෙනවා. මේන් පුලිය ක්‍රෑන්ක් පුලිය නිකන් කැරකෙනවා. තද වෙන්නේ ක්‍රෑන්ක් එකේ ඒ කියන්නේ මේන් පුලියට තමයි තද වෙන්නේ. මේක නැත්තම් නිකන් කැරකෙනවා මේ දෙකම. ඉතින් අපි ඒකයි මේකට ලොක් පින් ඕනේ. ඒකයි මම මේකේ පිටිපස්සෙන් ඔයගොල්ලෝ දැක්කා මේ ඒ කියන්නේ ක්‍රෑන්ක් එකේ ෆ්ලයි වීල් එකේ මාක් එකක් ගහගත්තේ. ඒකයි නැත්තම් අපිට බෑනේ වෙනස් වෙනවනේ. පිටිපස්සේ ෆ්ලයි වීල් මාක් එක තමයි මේකේ ගන්න වෙන්නේ. මේ තියෙන්නේ එජස්ටර් එක. කොහොම හරි නම් මේක අදින්න තියෙන්නේ. ටයිට් උනා.
ටයිමින් තිබ්බා මේ හෝල් එකට පේනවා මේක මාක් එකකට ආවහම මං පිටිපස්සෙන් තමයි ටයිමින් දාගත්තේ. ඔබට පේනවා මෙතන මාක් එක ඒකට ගත්තේ. මේ කෑලි ටිකත් හයි කරා. දැන් සම්ප් එක දාන්න තියෙන්නේ. යාළුවනේ ඔන්න කායක හදලා ටයිමින් බෙල් දාලා ටයිමින් චේන් එක දාලා ඔක්කොම ඉවරයි. දැන් මේ ස්ටාර්ට් එකේ තියෙන්නේ කිසි අවුලක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ අපිට මේකේ අනිත් එක බලන්න. ඒ කියන්නේ ඔයිල් ප්‍රෙෂර් එක කොහොමද කියලා බලන්න මම තාම බැලුවේ නැහැ. ඒ වුණාට ඩෑෂ්බෝඩ් එකේ ඔයිල් ප්‍රෙෂර් එක කිසි අවුලක් නැහැ. ඒ කියන්නේ ඉන්ඩිකේටර් එකක් කිසිම එකක් පෙන්වන්නේ නැහැ. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ඔයිල් ප්‍රෙෂර් එක කොහොමද කියලා.